2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ගේ ගමන් මාර්ගය ජයග්‍රහණයකින්ම ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරගාවලියේ ප්‍රථම තරගයේ වශයෙන් පැවති අයර්ලන්ත කණ්ඩායමේ තරගයේදී ලකුණු 20ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමගින් පන්දුවට පහර දීමෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙද්දී ඊයේ තරගයෙන් මොකද උනේ? ඒ ගැන කතා කරන්න අපි දැන් සූදානම්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකාවේ සිටම ලෝක කුසලාන අත්දැකීමක් විදදරා ගන්නට හැකියාව ලැබෙන්නේ 2012 වර්ෂයෙන් පස්සේ. එනිසාම 2012න් පස්සේ 2026 මේ වර්ෂයේදී උරුම වෙලා තියෙන මේ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉතාමත්ම බලාපොරොත්තු සහගතව ඉන්නවා කිව්වොත් එහෙම එය ඉතාම නිවැරදි. එනිසාම ඊයේ දවසේ තරගය පැවති ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය මහ ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. ඔබ විශ්වාස කරන්න ප්‍රේක්ෂකයන් 23000කටත් වඩා වැඩි සංඛ්‍යාවක් සමගනුයි ඊයේ දවසේදී තම මංගල තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන්නේ. ඊයේ දවසේදී ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය පැවති ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී එහි පැවති පෙර තරගවල අත්දැකීමත් එක්ක අපට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් තමයි සාමාන්‍යයෙන් පිටිකරණයට සුදුසු තනතිරුවක් තමයි ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුල අන්තර්ගත වී තිබෙන්නේ. ඒ අනුව ජාත්‍යන්තර විස්තර විචාරකයන් නම් ප්‍රකාශ කරන්නේ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුලදී අනිවාර්යයෙන්ම පිටිකරුවන්ට ලකුණු 175ක වගේ දැවැන්ත ලකුණු පූර්වක නිර්මාණය කිරීමේ අවකාශය පවතිනවයි කියලා. ඊයේ දවසේ තරගයේ කාසිය වාසිය දිනා ගන්න සමත් වුණේ අයර්ලන්ත කණ්ඩායම. අයර්ලන්ත කණ්ඩායම කාසිය වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරා. ඊයේ දවසේ තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ අවධානය යොමු කිරීමේදී කණ්ඩායම තුල පන්දු යවන බලෑනියට වැඩි අවධානයක් ලබා දී තිබුණා. ඔබට මතක නම් ඊයේ තරගය ජනිත් ලියනගේ ක්‍රීඩා නොකරන අතරවාරයේදී දුනිත් වෙල්ලාලගේ වගේම මහිස් තීක්ෂණ කණ්ඩායමට කැදවා තිබුණා. ඉනිතාම පැහැදිලි පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් ඊයේ තරගයේදී යොදා තිබුණු බවට. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 163ක් පමණ ලබා ගන්නට සමත් වුණා. මේ නිමේදී ඉතාමත් විශේෂාකාරයෙන් අප ප්‍රකාශ කළ යුතු කාරණාව තමයි කාලයකට පස්සේ අවස්ථාව ලැබුණු කමිදු මෙන්ඩිස් ඒ අදාළ අවස්ථාවෙන් ඉතාමත් ඉහළ ප්‍රයෝජන ලබා ගැනීම. ඒ අනුව කමිදු මෙන්ඩිස් ඊයේ රාත්‍රියේදී පන්දු 19ක් හමුවේදී වේගවත් ලකුණු 44ක් පමණ ලබා ගන්න සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට තම ජයග්‍රහණය ඈඳා ගනිමින්. ඒ වගේම තමයි කුසල් මෙන්ඩිස් තමන්ගේ T20 ක්‍රිකට් ජීවිතයේ 18 වන අර්ධ ශතකය වාර්තා කරගන්නට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ පන්දු 43කදී ලකුණු 56ක් පමණ ලබා ගැනීමත් සමගින් ඒ වාර්තාවත් එක්ක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20 ලකුණුලාභියා අතර පෙරමුණ ගන්නට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. තමන්ගේ ඉනිමේදී ඉතාමත් විශේෂ පන්දුවාරයක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ඉස්සරහෙන් ඊයේ රාත්‍රියේදී ලැබුණු පන්දුවාරය තමයි 19 වන පන්දුවාරය. විශේෂයෙන්ම අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු යැවීමේ රටාවක් ප්‍රදර්ශනය කරමින් 19 වන පන්දුවාරයට පන්දු 11ක් පමණ යොමු කරන්නට අයර්ලන්ත කණ්ඩායමට සිදු වුණා. පිටපන්දු සහ නිපන්දු රාශියකින්ම මේ පන්දුවාරය සමන්විත වෙද්දී ලකුණු 19ක් පමණ එම පන්දුවාරයට අන්තර්ගත කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. කමුදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් මේ ආකාරයෙන් ඉතාමත් ප්‍රවේගකාරී ශක්තිමත් ලකුණු පූර්වක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කරද්දී ඊයේ දවසේදීත් තමන්ගේ නායකත්වයේ වගකීම ඉටු කරන්නට නම් දසුන් ශානක සමත් වුණේ නැහැ. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී ඉතාමත් අමිහිරි ලෝක වාර්තාවක් තමන්ගේ නාමය ඉදිරියෙන් සටහන් කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකට සිදු වුණා. ඒ අනුව ඊයේ රාත්‍රියේදී දසුන් ශානක අයර්ලන්තයේ හමුවේ ලකුණු නොලබා දෙවී යාමත් සමගින් T20 ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුලදී වැඩිම අවස්ථා ගණනකදී ලකුණු නොලබා දෙවී ගිය ක්‍රීඩකයා බවට පත්වන්නට ඊයේ රාත්‍රියේදී දසුන් ශානකට සිදු වුණා. ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන අතරවාරයේදී අයර්ලන්තයෙන් ඉතාමත් දුර්වල පන්දු රැකීමේ විලාසයක් ප්‍රදර්ශනය වුණා. විශේෂයෙන්ම ඉනිම තුලදී උඩ පන්දු 5ක් පමණ මගහරින්නට අයර්ලන්ත කණ්ඩායම ඊයේ දවසේදී කටයුතු කරා. එතනදී වඩා කැපී පෙනුණු අවස්ථාව තමයි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණු කුසල් මෙන්ඩිස්
මෙන්ඩිස්ගේ උඩපන්දු 3ක් පමණ මග අරින්නට අයර්ලන්ත කණ්ඩායම ඊයේ දවසේදී කටයුතු කරා. අන්න ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තමයි Tamanගේ ජීවිතයේ 18 වෙනි T20 අර්ධ ශතකය කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා කළේ. කෙසේ වෙතත් ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවි පන්දු වාර 19යි පන්දු 5ක් හමුවේ ලබා ගන්න සමත් වුණේ ලකුණු 143ක් පමණයි. අපි අර මුලින් කියපු විදිහටම ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිතිකරුවන්ට සුදුසු තනතිරුවක් බවට හඳුනාගෙන තිබුණත් අයර්ලන්ත පිතිකරුවන්ව අසරණ කරන්නට ශ්‍රී ලංකා දගපන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා දගපන්දු යවන්නන් වශයෙන් වරදු හසරංග තමාගේ පන්දු වාර 4 අවසානයේදී ලකුණු 25කට කඩලු 3ක් පමණ දවා ගන්නට සමත් වුණා. ඒ වගේම තමයි මහිස් තීක්ෂණ තමන්ගේ පන්දු වාර 4 තුරදී ලකුණු 23කට කඩලු 3ක් දවා ගන්නට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැවැන්ත පන්දු රැකීම සහ පන්දු යැවීමේ දක්ෂතාවය නිසාම අයර්ලන්ත කණ්ඩායමට සිදු වුණේ පන්දු වාර 19යි පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා ලකුණු 143කට දැවී යාමටයි. ඒ අනුව තමන්ගේ මංගල තරගයෙන්ම ලකුණු 20ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනා ගනිද්දී තරගයේ වීරයා බවට පත් වුණේ ඉතාමත් විශිෂ්ට ප්‍රවේගකාරී ලකුණු 44ක් ලබාගත් කමිදු මෙන්ඩිස්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය මුහුණ දෙන මීළඟ තරගය එළඹෙන 11 වෙනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ ඕමානයට විරුද්ධව පෙරවරු 11ට ආරම්භ වන මෙම තරගය සම්බන්ධයෙන්ුත් සියලු තොරතුරු ඔබට කියන්නට කොළඹ ටයිම්ස් අපේ කණ්ඩායම සූදානම්. ක්‍රීඩා පිටියෙන් වගේම දේශීය සහ විදේශීය වශයෙන් වාර්තා වන සියලුම කාලීන සිදුවීම් ඉතාමත් ක්ෂණයකින් ඔබ අතරපත් කරන්නට කොළඹ ටයිම්ස් අපි සූදානම්. රැඳෙන්න www.colombotimes.lk අප නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමගින්. ඒ වගේම ඒ සියලුම ප්‍රවෘත්ති ඉතාමත් ක්ෂණයකින් නොමිලේ සිංහල භාෂාවෙන්ම ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීම වෙනුවෙන් රැඳෙන්න අප WhatsApp සමූහයත් එක්ක. ඒ වගේම අප නාලිකාව subscribe කර පැමිණෙන්න අප ස්ථීර ග්‍රාහක සමූහයට.